ලස්සන මිනිස්සෙක්. හරිද? මීමුරේ ගමේ අවුරුදු 65ක් විතර වයසක සර් කෙනෙක්. සර් කෙනෙක් කියන්නේ මේ ওই කයිකාවල මීමුරේ මේ මොකද අනිත් ඉස්කෝලේ කුඹුගොල්ල ඉස්කෝලේ තුනේ අවුරුදු 30ක් විතර ප්‍රින්සිපල් සර්. ඒ සර් ඉස්කෝලේට යනකොට ඉස්කෝලේ වහලලු. දවස් 3ක් එළිය ඉඳලා. එයා කියන දේශපාලන පරිගැනීමකට වගේ නිකන් තරහට යාට පත්වීම දුන්නා කියලා. එයා ඒතකොට ප්‍රින්සිපල් කෙනෙකුත් නෙමෙයි. දැන් ඉස්කෝලේට යනවලු වහපු ඉස්කෝලයක් දීලා තියෙනවා. කැලේ ඇතුලේ වහපු ඉස්කෝලයක් දීලා තියෙනවා. ඊට පස්සේ දවස් 3ක් එළිය ඉඳලා තියෙනවා යතුරක් නැතුව. ඊට පස්සේ කලින් ප්‍රින්සිපල් ඇවිල්ලා කිව්වලු බාර ගන්න කියලා කොහොම හරි දීලා ගිහිල්ලා. මේ ළමයි නෑ ඉස්කෝලේට. ඒ සර් පටන් ගත්ත වෙලෙත් එක්ක දැන් පස්සේ මම ලොකු විස්තර කියන්න. මේ ඉස්කෝලේ ටික වැඩට පටන් අරගෙන ප්‍රින්සිපල් ඉඳලා ඉස්කෝලේ හදලා මේ මහා කැලවල් ඇතුලේ මීමුරේ පාරක් වන්නේ ලයිට් පාර හැදෙන්නේ 2016. 2016 පාර හැදෙන්නේ ලයිට් හම්බෙන්නේ මගේ 2016. එතකොට පාරක් නැහැ. 2020 හරි කොහොම හරි තමයි ওই පාරක් හැදිලා තියෙන කොහොම හරි මට මතක නැහැ හරියටම කොහොම හරි. අවුරුදු 30ක් විතර සර්විස් එක. මේ ඒප්‍රිල් රිටයර් වුණේ. දැන් කයිකාවල ඉස්කෝලේ කුඹුගොල්ල මීමුරේ ඒ ඉස්කෝල තුනම ප්‍රින්සිපල් ඉඳලා කොහොම හරි. ඉඳලා මේ සර් කියනවට මේ මට මේක කියන්න ඕන. මැත්ස් කරලා තියෙන්නේ. ඉස්කෝල 3-4කින් පන්නලා පොඩි කාලේ ඇම්බැට්ටානේ. හරිද? කිව්වලු තාත්තලා මේක හරියන්නේ මෙහෙම කියලා ලොකු කතාවක් තියෙනවා. පැය භාගයකට කයියක් තියෙනවා. මම ඒක දාන්නම් පස්සේ බලන්න පුළුවන් වෙලාවක. මේ කොහොම හරි තෙල් දෙනිය හරි කොහරි ඉස්කෝලේට ගිහිල්ලා කොහොම හරි ඊට පස්සේ උසස් පෙළ දැන් එතකොට තිබිලා තියෙන අර විෂයන් දෙකනේ. හතරක්. ඒ කියන්නේ මැත්ස් එක විෂයන් දෙකකට කඩලා තිබිලා තියෙනවා. කොහොම හරි මුලින් මුල් පාර ෆේල් වෙලා දෙවෙනි පාර සමත් වෙලා කැම්පස් යන්න පුළුවන්ද කියලාවත් දන්නේ නැල්ලු. ඩබල් මැත්ස් කරලා දැන් මාත් එක්ක කතා කරනවා හරි ආසයි පුතා මට දැන් ඉගෙන ගන්න උනත් මේ ඊට පස්සේ ගිහිල්ලා කොහමද ගුරු මේ විභාගෙ දීලා කොහමද පාස් වෙලා එහෙම කරලා ඊට පස්සේ කියනවා හරි ආසයි පුතා මට ඉගෙන ගන්න මං නුවරේ මාපලාවක මේ පුස්තකාලයට ගිහිල්ලා පුස්තකාල නෙමෙයි බුක් ෂොප් වලට ගිහිල්ලා පොත් අරන් යනවලු පොත් අරන් ගිහිල්ලා බලනවලු මේ දැන් තියෙන ගණිතය මට හරි ආසයි ඊට පස්සේ මමත් දැන් මැත්ස් කරනකොට සර්ට හරි සතුටුයි සර් මගේ වීඩියෝස් බලලා ඉඳලා තියෙනවා එතක මම හම්බෙන්න ආසයි ඉඳලා තින්නේ විනාඩි 40ක් විතර කයියක් දැම්මා නියමයි ඒ කියන්නේ ආසයිලු මාර ආසයින පුතා මේව ඉගෙන ගන්න අර සම්දි කර දඬු ඔය ඉුවා එහෙම ගණන් ඒවර සාපේක්ෂව ගණන් එහෙම කොච්චර ආතල්ද නේද පුතා ආස හිතනවනේ දැනුත් ගිහිල්ලා පොත් තරම් බලනවා අන්න එහෙමයි උන තේරෙනවද එහෙම එකක් එනවා මේකට ඒක තමයි කියන්නේ ඔව් ඒ කාලේ ක්ලාස් එක ඒකත් මේක දැන් අපි නුවරන ළමයි එහෙත් නුවර රෑන්ක් හැදෙන්නෙත් නුවරට හැබැයි මීමුරේ මහ ඇතුලේ ගම් යන්න පාරක් නැහැ කිලෝමීටර 7 කිලෝමීටර 15 විතර පයින් යනවලු ඉස්කෝල වලට පාන්දර මහා කැලේ ඒක බොරු නෙමෙයි ඉගෙන ගන්න කාලේ අර ගල් ලුළු ගල් කෑලි එහෙම කරලා වැඩක් නැහැ කතාවල් එහෙම කරලා පුදුම ආසයි ඉගෙන ගන්න දැන් එහි ළමයි තාම ඉගෙන ගන්න නෑ උන් මාර්ගයමක් ගන්න මම දැකලා මම දැක්කා උඹලට මොනවද අඩු නේ නිකමට හිතවල්ලා ඒ මාරා උල්ලෑ උඹලගේ රෑන්ක් එක හැදෙන්නේ ඉහ රෑන්ක් හැදෙන්නේ දෙකම සේම් ආයෙ මුකුත් නැහැ නුවර නම් නුවර හැබැයි මේ පැය එකමාරක දුර එහෙම ළමයි තාම ඉන්නවා මේ ළඟදී දැන් කෙල්ලෙක් ඉතිහාසෙ වැඩිම ලකුණු අරන් මෙමොරි ඉස්කෝලේ කයිකාවල ලකුණු මේ එන්න බර ගන්න කර මාර දක්ෂයි සමහරවල්ලාට දැන් ඔය ආපදා වෙච්ච කාලේ මාසයක් විතර ගමෙන් එළියට යා ගන්න බෑ ගම ඇතුලේ කන්න බොන්නේ ඔක්කොම කරගන්න මේ ඔතන මේ උඩ නැගපල මේ බහිරව කන්ද පැත්තට පේනවා ඒ ගම්මාන පේන්නේ ඒ පැත්ත පේනවා එතකොට මේ අපි සීමාවෙ ඉන්න මිනිස්සු එහෙම ඉගෙන ගන්නවා ළමයි ඒකට උඹලා අම්මෝ ඔව් ඒ කියන්නේ උඹලා මදි ඒකයි මේ කියන්නේ